හා යාළුවනේ. ඔන්න අදත් Flix Insights YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. PlayStation ගහන කොල්ලොන්ට නම් Uncharted කියන්නේ අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕනේ ගේම් එකක් නෙමෙයි. ඉතින් අද Flix Insights අපි අරගෙන ආවේ අන්නේ සුපිරිම ගේම් එක පාවිච්චි කරලා Tom Holland, Mark Wahlberg වගේ සුපිරි නළුවෝ දාලා ගහපු පට්ටම ඇඩ්වෙන්චර් ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව දිගටම බලන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා set වෙන්න. හරි. අපි යමු අද කතාවට. කතාව පටන් ගන්නෙ අනාථ නිවාසක ඉන්න සහෝදරයෝ දෙන්නෙක්ගෙන්. සෑම් සහ නේට්. මුන් දෙන්න බොස්ටන් කෞතුකාගාරයකට හොරෙන් පැනලා ලෝකේ පළවෙනි සිතියම හොයාගන්නවා. අයියා සෑම් මල්ලි නේට්ට කියනවා මැගලන්ගේ නැති වුණු රත්තරන් නිධානයක් ගැන. හැබැයි මුන් දෙන්න සිකියුරිටි එකට මාට්ටු වෙනවා. ඒක නිසා අනාථ නිවාසෙන් අයියව එලවනවා. යන්න කලින් එයා මල්ලිට පොරොන්දු වෙනවා ආයෙ එනවා කියලා. ඒ වගේම එයාලගේ මුත්තා කෙනෙක් වෙන ෆ්‍රැන්සිස් ඩ්‍රේප්ගේ පරණ මුද්දකුත් මල්ලිට දීලා තමයි අයියා පනින්නේ. අවුරුදු 15කට පස්සේ නේට් බාර්ටෙන්ඩර් කෙනෙක් විදිහට වැඩ කරනවා. පොර කස්ටමර්ස්ලට හිස්ටරි කෑලි ටෝක් කරන ගමන් උන්ගේ සාක්කුත් සුද්ධ කරනවා. ඔය ආස්සේ තමයි සලී කියන පොර නේට්ට මීට් වෙන්න එන්නේ. සලී කියන්නේ සෑම් එක්ක එකට වැඩ කරපු ඩයල් එකක්. සලී නේට්ට කියලා සෑම් අතුරුදහන් වෙලා කියලා. ඒ වගේම මැගලන්ගේ නිධානය හොයන්න සලී නේට්ගේ උදව් ඉල්ලනවා. තමන්ගේ අයියව හොයාගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් නේට් මේ ගේමට එන්ට වෙනවා. මුන්ට මේ නිධානය හොයන්න නම් ලොකු වෙන්දේසියකින් පරණ කුරුසයක් උස්සන්න ඕනේ. ට්‍රේනින් පාරක් එහෙම දාලා මුන් දෙන්න සුපිරියට වෙන්දේසියට පනිනවා. එතනදි මුන්ට සෙට් වෙන මොන්කාඩ කියන සල්ලිකාරයාවයි ජෝ බ්‍රැඩොක් කියන භයානක ගෑණිවයි. මේ ගෑණිගේ ගෝලයක් නේට්ටු අල්ලගන්නවා. හැබැයි ඌ කතා කරන ස්කොට්ලන්ඩ් භාෂාව නේට්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. කොහොම හරි එතන යන වලියෙන් ප්‍රයෝජනේ අරන් සලි අර කුරුසේ උස්සලා පනිනවා. ඊට පස්සේ මුන් දෙන්න යනවා බාසිලෝනාවට. එහෙදි තමයි ක්ලෝයි කියන කෙල්ලව සෙට් වෙන්නේ. අනිත් කුරුසේ තියෙන්නේ මෙයා ගාව. මෙයා නේට්ගේ කුරුසේ උස්සලා පනිනවා. වහලවල් උඩින් පට්ට චේස් එකක් ගිහින් කොහොම හරි තුන්දෙනා එකතු වෙලා ගේම ගහන්න කතා කරගන්නවා. ඔය ආස්සේ මොන්කාඩගේ තාත්තා තීරණය කරනවා එයාලගේ පවුලේ සල්ලි ඔක්කොම පරිත්‍යාග කරන්න. ඒකට මල පැනපු මොන්කාඩ බ්‍රැඩොක්ව දම්මල තමන්ගේම තාත්තව මරවනවා. අපේ කට්ටිය කුරුසු දෙකේ හෝඩුවාවල් පස්සේ ගිහින් පරණ පල්ලියකින් පටන් අරන් නයිට් ක්ලබ් එකක් යටින් යන රහස් උමගකට බහිනවා. එතනදි නේට්ටුයි ක්ලෝයිවයි වතුර පිරෙන උගුලකට අහු වෙනවා. උඩ ඉන්න සලීට බ්‍රැඩොක්ගේ කට්ටිය ඇටැක් කරත් පුර කොහොම හරි උගුල අක්‍රිය කරලා අර දෙන්නව බේරගන්නවා. කුරුස දෙක පාවිච්චි කරලා මුන් රහස් සිතියමක් හොයාගන්නවා නිධානයේ පිලිපීනේ කියලා. හැබැයි ක්ලෝයි නේට්ගේ ඔලුවට ගහලා සිහිය නැති කරලා සිතියමත් උස්සම් පනිනවා. සිහිය ආවම නේට් සලීගෙන් අයියගෙන අහද්දි සලි ඇත්ත කියනවා. සෑම්ව මැරුවේ බ්‍රැඩොක් කියලා ඌ පිළිගන්නවා. ක්ලෝයි සිතිය මරන් මොන්කාඩ ගාවට යනවා. එයාලා කාගු ප්ලේන් එකක යද්දි බ්‍රැඩොක් මොන්කාඩාව මරලා ඔපරේෂන් එක එයාගේ අතට ගන්නවා. මේ ප්ලේන් එකට හොරෙන් පැනපු නේට්ටුයි සලිග්ගේම ඉල්ලනවා. සලී සිතියමත් අරන් පැරෂූට් එකෙන් පනිනවා. නේට්ටුයි ක්ලෝයිවයි ප්ලේන් එකෙන් එළියට විසි වෙලා මුහුදට වැටිලා පිලිපීනටම ගොඩ ගහනවා. එතනදි ගේම් එකේ නේට්ගේ කැරක්ටර් එකට වොයිස් කරපු පොරවත් අමුතුවෙක් විදියට බීච් එකේදී පෙන්නනවා. හෝටල් එකට ගියාට පස්සේ නේට්ට තේරෙනවා සිතියමේ තියෙන තැන වැරදි කියලා. සෑම් මෙවපු පෝස්ට් කාඩ් වලින් හරිතැන හොයාගන්න නේට් බොරු කණ්ඩාංක ටිකක් ක්ලෝයිට දීලා යවනවා. නේට් තනියම ගිහින් කැලේ මැද ගුහාවක තියෙන මැගලන්ගේ පරණ නැව් දෙක හොයාගන්නවා. එතනදි ආයේ සලීවත් සෙට් වෙනවා. හැබැයි බ්‍රැඩොක් එතනට ඇවිල් හෙලිකොප්ටර් දෙකකින් මේ ලොකු නැව් දෙකම අහසට උස්සනවා. මුන් නැව් දෙකට පනිනවා. සලි එක හෙලිකොප්ටර් එකක් හයිජැක් කරනවා. අහසේදී පට්ටම ෆයිට් එකක් යනවා. නේට් නැවේ තියෙන කාලතුප්පකකින් අනිත් හෙලිකොප්ටර් එකට වෙඩි තියලා ඒක විනාශ කරනවා. බ්‍රැඩොක් නේට් ඉන්න නැවට පැනලා නේට්ට මරන්න හදද්දි සලී තමන්ගේ හෙලිකොප්ටර් එකකින් නිධානයේ තියෙන දැල අතෑරලා නේට්ට බේර ගන්නවා. නිධානයේ බ්‍රැඩොක්ගේ අඟට වැටිලා එයා මැරෙනවා. නැවත් වතුරට වැටෙනවා. අන්තිමට පිලිපීනේ නේවිය එකෙද්දී සලී නේට්ටුයි හෙලිකොප්ටර් එකෙන් හිස් අතින් පැන ගන්නවා. හැබැයි නේට් රත්තරන් කෑලි ටිකක් සාක්කුවේ දාගෙන ඇවිල් සලීටි පෙන්නනවා. ක්‍රෙඩිට්ස් යද්දි පෙන්නනවා සෑම් තාම ජීවත් වුණ අතර හිරගෙදරකින් දැන් නේට්ට පෝස්ට් කාඩ් ලියනවා කියලා. ඒ වගේම නේට් වෙන ඩීල් එකකට ගිහින් මාට්ටු වෙලා ඉද්දි රවුම් උඩු රෑවුලක්කුත් වවාගෙන සලි එතනට එනවා. දෙන්න එතනින් පනින්න හදද්දි කවුද කෙනෙක්ට මාට්ටු වෙන තැන තමයි කතාව ඉවර වෙන්නේ. ඉතින් ඔන්නෝම තමයි Uncharted ෆිල්ම් එකේ කතාව ඉවර වෙන්නේ. ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් සුපිරිම ෆිල්ම් රිවිව්ස් දිගටම බලන්න අපේ Flix Insights channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්න මතක කරන්න එපා. එහෙනම් අපි තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.